මේක මගේ ළමයි එක එකතු වෙලා කරන මගේ පළවෙනි වැඩේ. ඉතින් මම හිතනවා සුන්දර අත්දැකීමක් වෙයි කියලා. සංජීව සංකල්ප ඉතින් බොහොම ස්තුතියි සංජීව සංකල්පට මාව ගත් එක සම්බන්ධව. ඒ වගේම චමිලේක නායක මේකේ ප්‍රොඩියුසර්. ඉතින් මම හිතනවා අලුත් වැඩක් වෙයි. සිනමාවේ හැරුම් ලක්ෂයකට පාර කියයි මේ සිනමා පටය. ඉතින් බොහොම සතුටුයි මට මේකට සම්බන්ධ වීම ගැන. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේක අලුත් වැඩක්. ඉතින් රැඳිලා ඉන්න මේ අලුත් වැඩෙත් එක්ක මං හිතනවා ඔයගොල්ලෝ මේ ෆිල්ම් එක ආදරෙන් බාර ගනී කියලා. අහසින් යා කියලා සංකල්පකේ යාගේ දෙවෙනි චිත්‍රපටිය මාත් ප්‍රධාන චරිතයක් රඟපාන. මං හිතනවා දරුදරියන්ට මොලේ හදන්න ඒගොල්ලන්ව හොඳ තැනකට ගේන්න පුළුවන් වෙන. මම විශේෂයෙන් මේ කලාව ගැන කියන අන්තිම කතාව තමයි වයලින් එකක් ගත්ත කෙනෙක් අවදාකට 50ක් ගන්නෙත් නෑ. ලස්සන අලුත් චිත්‍රපටයක් සජීව සංකල්පගේ අලුත් සංකල්පයකින් සජීව නිර්මාණයක් කරනවා අහසින් එහා. මේකේ විශේෂත්වය මේකයි මම හිතන්නේ මට දැනෙන විදිහට වැඩිහිටියන් විසින් පොඩිහිටියන්ට කරන ලස්සන නිර්මාණයක්. මේකේ අමුතු දේවල් තියෙයි. පළපුරුදු නළු නිලි කණ්ඩායමක් ඉන්නවා, දරු පැටවෝ ඉන්නවා, දරු දැරියෝ ඉන්නවා. ඒගොල්ලත් එක්ක වැඩ කරන එක සජීවට වගේම අපිටත් හරි ලස්සන සුන්දර අත්දැකීමක් වෙයි. අපිට ඉන්නවා දක්ෂ දරුවෝ පෙළක් දැන්. ඒගොල්ලන්ට හොඳ අත්දැකීම් දෙනවා. අපි පුංචි කාලේ ලැබපු අත්දැකීම් වලට වඩා විශාල අත්දැකීම් සම්මාරයක් ඔවුන් ලබලා තිනවා මේ තාක්ෂණික ලෝකේ. මොකද තාක්ෂණික දරුවෝ හැටියට වැඩි දෙනෙක් මං හිතන්නේ ගොඩ නැගෙනකොට මේ වගේ සෞන්දර්යාත්මක කටයුත්තක් ඔවුන්ටත් අලුත් අත්දැකීමක් වෙනවා නොඅනුමානයි. ඉතින් අපි මේ හැම දෙනෙක් එක්කම එකතු වෙලා අහසින් එහා ලස්සන නිර්මාණයක් කරගමු. අහසින් එහා නරඹපු දවසට මනසින් එහා තවත් ලස්සන ලෝකයක් තියෙනවා කියලා වැඩිහිටියන්ටයි පොඩිහිටියන්ටයි කාටත් දැනෙයි. පොඩි කාලේ ඉඳන් ඇත්තට මට මම දැකපු සිහිනයක් තිබ්බා. ඒ කියන්නේ මම අහස දිහා බලාගෙන, තරු දිහා බලාගෙන අපි හිතන දේවල් ටිකක් තිබ්බා. ඉතින් ඒකට මගේ ජීවිතේ තිබ්බේ ඒලියන්ස්ලා. එතකොට ඒ වගේ දේවල් පිටසක් වල යානා ඔය ගැන සිහිනයක් තිබ්බා. ඒතර ඒ සිහිනය තමයි මගේ මේ දෙවන සිනමා පටයට පාදක කරගන්නේ. ඉතින් මේකේ ඇත්තටම ළමා ලෝකයේ ළමයි එක්ක දක්ෂ ළමයි ටික එකතු කරගෙන අස්සන සුන්දර නිර්මාණයක්. අද දවසේ